හරි සියලු දෙනාටම සුබ දවසක්. අද වීඩියෝෙන් අපි කතා කරමු කොහොමද බ්ලොගර් සයිට් එකක් හදන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා ඇඩ් වලින් earn කරන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳම ක්‍රමයක් තමයි බ්ලොගර් සයිට් එකක් හදලා ඇඩ් වලින් earn කරන එක. ඉතින් ඒකට අපි මුලින්ම කරන්න ඕනේ මෙන්න මෙතනදී බ්ලොගර් ඒකට බලන්න මුලින්ම කරන්න ඕන Google එකට ගිහලා මෙන්න මෙතන සර්ච් කරන්න බ්ලොගර් කියලා. විදිහට සර්ච් කරලා එන්ටර් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට blogger.com කියලා සයිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේකට එකපාරක් ක්ලික් කරන්න. හරි. මේකට එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැනකට එයි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන create blog කියලා තියෙනවා. අන්න ඒකට එකපාරක් ක්ලික් කරලා මේ වගේ blog එකට අදාළ name එකක් දෙන්න ඕනේ. ඉතින් මම මෙතනදී example name එකක් දෙන්නම්. ඒ වගේම මෙන්න මෙතනදී ඔයාලට ඔයාගේ බ්ලොග් සයිට් එකට ඩොමේන් එකක් දෙන්න ඕනේ. ඉතින් ඩොමේන් එක කියලා කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එක වෙබ් එකට අදාළ URL එක. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් තව එක්සැම්පල් හිතුත් එහෙම උදාහරණයක් විදිහට හිතුත් එහෙම facebook.com youtube.com වගේ අන්න ඒ විදිහට එක අදාළ අන්න ඒ විදිහට හැදිච්ච නේම් එකට තමයි ඩොමේන් එක කියලා කියන්නේ. ඉතින් මේකෙදි වෙන්නේ මේ නම සර්ච් කරපුවම Google එකේ සර්ච් රිසල්ට් වල වාගේ වෙබ් එක පෙන්නනවා සරලවම ඩොමේන් නේම් එකක් කියලා කියන්නේ ඕක. ඒ කියන්නේ ඔයාගේ වෙබ්සයිට් එක අනන්‍යව හඳුනා ගන්න තියෙන නම. ඉතින් ඔයා මෙන්න මෙතනට ඒ විදිහේ ඔයාගේ වෙබ්සයිට් එකේ නම දෙන්න. හරි. මේ විදිහට ඔයා බලා ගන්න ඔයාගේ නම දුන්නොත් සමහර වෙලාවට මෙන්න මේ විදිහට එරර් එකක් එන්න පුළුවන්. මේ විදිහට එනවා කියලා කියන්නේ මේ ඩොමේන් එක දැනටමත් බ්ලොගර් වල යූස් වෙලා තියෙනවා කියලා. ඉතින් එහෙම වුණොත් ඔයාගේ නම පොඩ්ඩක් වෙනස් කරගෙන බලන්න. මේ විදිහට හරි. දැන් මේ නම නම් ගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී save කියන නම බලලා save කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා මේ විදිහට මේ බ්ලොග් ස්පොට් එක save කරගන්නවා. හරි. save කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තැන. හරි. ඒ විදිහට save කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එයි. ඉතින් මේ විදිහට දැන් අපේ බලා ගන්න පුළුවන් අපේ බ්ලොගර් සයිට් එක මේ විදිහට ක්‍රියේට් වෙලා තියෙන්නේ. මේ විදිහට ක්‍රියේට් වෙලා තියෙන්නේ. දැන් අපි මොකුත් ඇඩ් කරලා නැති හින්දා මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලා එන්න මෙන්න මෙතන තීම් එකට. හරිද? තීම් එකට ඇවිල්ලා මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඔයාගේ මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකට අදාළ තීම් එක මෙතනදී අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතන තීම් ගැලපෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන රිස්ටෝ කියලා තියෙන අන්න ඒකට එකපාරක් ක්ලික් කරලා ඔයාගාව තියෙන තීම් එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් ඔයාගාව තීම් එකක් නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරන්න free blogger template කියලා. මේ විදිහට සර්ච් කරාට පස්සේ ඔයාලට ඕනේ තරම් free template බලා ගන්න පුළුවන්. මේ විදිහට ගොඩක් හොඳ template වලට මේ free download මේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට තියෙන මේ වගේ template එකක් උඩ ක්ලික් කරලා මෙන්න මෙතන download කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලට ගැලපෙන වගේ තීම් එකක් download කරගන්න එක. හරි. ඉතින් මේ විදිහට ඔයාලා මෙතන තියෙන ඔයාලට ඕන ප්‍රීමියම් quality තීම් එකකුත් මෙතනදී දාගන්න පුළුවන්. දැනට මම මෙතන තියෙන තීම් එකක් තෝරගන්නම්. නෑ එක්කෝ මම අර මෙතන තියෙන තීම් එකක් තෝරලා දාන්නත් එක්කෝ මම අර ලිස්ට් එක දීලා මම අර ඩවුන්ලෝඩ් කරගත්ත තීම් එකම අප්ලෝඩ් කරන්නම් මෙතනට. ඩවුන්ලෝඩ් මේ විදිහට තීම් එකක් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගන්න පස්සේ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයා අනිවාර්යයෙන් මෙන්න මේ ෆයිල් එක මෙතනදී එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ.
ඒ විදිහට කරගෙන ඊට පස්සේ මෙන්න මෙතනට ආගේ බ්ලොග් එකට ආවිල්ලා මෙන්න මෙතන රෙජිස්ටර් එකට ගිහිල්ලා මෙතන දිවට පුළුවන් ඒ අදාළ තීම් එක අප්ලෝඩ් කරගන්න. බලා ගන්න දැන් මෙතන තියෙනවා අපි ඩවුන්ලෝඩ් කරගත්ත තීම් එක. මම මේ මේක උඩ එකපාරක් ක්ලික් කරලා ඒ විදිහේ තීම් එක මේකට අප්ලෝඩ් කරගන්නවා. හරි දැන් ඔයාලා බලා ගන්න පුළුවන් අපේ තීම් එක මේ විදිහට අප්ලෝඩ් වෙලා තියෙනවා. මම මෙතන view blog දීලා බලනවා මේ තීම් එක ඇඩ් වෙලාද කියලා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අර අපි දීපු තීම් එක ලස්සනට අපේ බ්ලොග් සයිට් එකට ඇඩ් වෙලා තියෙනවා. හරි ඊට පස්සේ අපි බලමු මෙන්න මෙතන post කියන ටැබ් එක ගැන. මේකෙදි ඔයාලට පුළුවන් ඔයාගේ වෙබ්සයිට් එකට post එකක් අප්ලෝඩ් කරන්න. මම එකක් ඔයාලට අප්ලෝඩ් කරලා පෙන්නන්න example. මම මෙතනදී title එක විදිහට දෙන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මෙතනදී බ්ලොග් ස්පොට් එකක් මේ විදිහට ටයිප් කරන්න. ඉතින් මම මෙතනදී කතා කරන්නේ බ්ලොග් සයිට් එකක් ක්‍රියේට් කරන එක ගැන විතරයි. ඊට පස්සේ මෙතනදී ස්ටාර්ට් එකේදී වෙන්නේ guys ඔයාගේ මේ බ්ලොග් එකට ස්ටැටිස්ටික බලා ගන්න පුළුවන්. ඒ වගේ මෙතන කමෙන්ට් ටික බලා ගන්න පුළුවන්. මෙතන earning වලදී ඔයාලට පුළුවන් වගේ මේ බ්ලොග් එකට AdSense account එකක් connect කරන්න. ඉතින් AdSense account එකක් connect කරගන්න. හරිද? ඒතර AdSense කිව්වම ඔයාලා දන්නවනේ AdSense කියලා කියන්නේ මේ බ්ලොග් සයිට් එකට ඇඩ් දෙන network එක. ඒ කියන්නේ YouTube වලටත් ඇඩ් දෙන්නේ AdSense තමයි. හරි. ඉතින් මෙන්න මේ විදිහට AdSense account එකක් ඔයා create කරගන්න ඕනේ. ඒක කරගන්න නම් සාමාන්‍යයෙන් වගේ blogspot එක. උත traffic එකක් තියෙන තැනට අරගෙන ඉන්න ඕනේ. ඉතින් මම ඉස්සරහට වීඩියෝ වලින් කතා කරන්නම් කොහොමද අපි මේ වගේ blog site එකක් create කරලා කොහොමද traffic එකක් හරියට ගෙන්න ගන්න කියලා. ඊට පස්සේ මෙන්න මෙතන pages වලින් අපිට අපි blogspot එකට page add කරන්න පුළුවන්. මේ layout වලදී අපි theme එක guys edit කරගන්න පුළුවන්. හරිද? අපේ theme එකේ දැන් ඔයා දකින්නදී මේ විදිහට theme එකේ layout එකක් තියෙනවා. අපිට පුළුවන් මෙන්න මේවා edit කරගන්න. හරිද? මම එක්සැම්පල් විදිහට පෙන්නනවා. දැන් මෙතන මම උදාහරණයක් විදිහට මම පෙන්නනවා. දැන් මෙතන followers කියලා තියෙනවනේ. දැන් මේක මෙතන තියෙනවා. හරිද? මම කරන්නේ මේක මෙතනදී edit කියන බටන් එකට ක්ලික් කරලා අපට ඕන නම් මේක මෙතනදී මේ ටික වෙනස් කරලා දාන්න පුළුවන්. හරිද? මම delete කරලා ඉතින් වෙනස් කරන්න පුළුවන්. ඉතින් වෙනස් කරාට පස්සේ ආට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ ටික මෙතනින් remove වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඉන්න විදිහට මේ විදිහට මේ ටික check කරගෙන අදාළ විදිහට ඔයාගේ theme එක edit කරගන්න ඔයාලට පුළුවන්. ඊට පස්සේ මෙතනදී theme section එක ගැන මම කලින් කතා කරා. මෙතන settings වලදී guys ඔයාගේ blog site එකේ title එක වෙනස් කරන්න බෑ. ඒක අපේ title එක මෙතන පෙන්නනවා. මෙතනදී අපේ title එක ඕනනම් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ මෙතනදී ඔයාගේ blogspot එකට description එකක් දාන්න පුළුවන්. language එකක් තෝරන්න පුළුවන්. ඒ වගේ මෙතනදී මේ හදන blog site එක වැඩිහිටියන් target කරලා නම් හදන්නවා මෙන්න මේකට කික් එක දාන්න. හැබැයි එහෙම නැත්තම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනදී ඔයාගේ website එකේ මෙන්න මෙතන මේ icon එකක් තියෙන්නේ. දැන් මේ blog එකේ මෙතන මේ icon එක තියෙන අන්න ඒ වගේ icon එකක් ඔයාලට ඕන නම් මෙතනට upload කරන්න පුළුවන්. ඊට පස්සේ blog ඊට පස්සේ මෙතනදී ඔයාගාව .com domain එකක් ඔයාගාව තියෙනවා නම් මෙතනදී ඔයාලට පුළුවන් custom domain එකක් විතර ඒක add කරන්න. හැබැයි මතක තියාගන්න මෙතනට add කරන්න පුළුවන් .com කියන domain එක විතරයි. ඊට පස්සේ http එහෙම තියන්න ඒක අනිවාර්යෙන් ඕනේ. https එක මෙතන enable කරලා තියන්න. ඊට පස්සේ වැදගත් ඒකට තියෙන්නේ guys ඔන්නම් වල දැන් මේ බ්ලොග් එක රිමූව් කරන්න ඕන නම් ඔන්න මෙතනින් රිමූව් කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ ඩිලීට් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ වැදගත් දෙයකට තියෙන එච්චරයි. අපි වැදගත් කියලා දෙයකට settings වලදී තියෙන එච්චරයි. වැදගත් දෙයකට තියෙන්නේ settings වල එච්චරයි. ඉතින් guys අද වීඩියෝ එකේ මම කතා කරේ පොඩි වීඩියෝ එකක්. මේකෙදි කතා කරේ අපි කොහොමද blog site එකක් හදාගන්නේ කියලා පොඩියට. හරිද?
මොකද මේක ඉස්සරහට වැදගත් වෙනවා අපි ඇඩ්සරා සහ ඇඩ් නෙට්වර්ක් ගැන කතා කරන ඒ වගේම ඩොට් ස්ට්‍රීම් වීඩියෝ ප්ලේයර් එක ගැනත් ටිකක් වැඩිපුර කතා කරන හින්දා මේ වගේ බ්ලොග් ස්පොට් එකක් හදන එක ගැන ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් මේකේ පොඩි විදිහට මම සරල ස්ටෙප් ටිකක් තමයි ඔයාලට කියලා දීලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඔයාලට අවිල්ල පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් විදිහේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේ වගේ ප්ලැට්ෆෝම්ස් හදලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ට මේක ඇවිල්ලා සරලවම තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලට පුළුවන් ඇවිල්ලා පොඩ්ඩක් try එකක් දාලා මේවා තේරුම් අරගන්න උත්සාහ කරන්න. මොකද දැන් අපි ඉස්සරහට මම කතා කරනවා ඩොට් ස්ට්‍රීම් එකේ වෙලා තියෙන ඉතින් මොකද මම ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන්න වගේ වෙබ්සයිට් එකක් කොහොමද අපි ක්‍රියේට් කරගන්නේ කියලා බ්ලොගර් පාවිච්චි කරලා වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තව අද මේ වගේ වෙබ්සයිට් හදන්න පුළුවන් තවත් එකක් තමයි WordPress කියලා කියන්නේ. හැබැයි WordPress වලදී අපි hosting buy කරන්න ඕනේ. හරිද? ඉතින් ඒ හින්දා අපිට ඒකට අමතර වියදමක් යනවා. Google Blogger වගේ එක අපිට free හම්බ වෙනවා. හරිද? ඉතින් ඒ හින්දා තමයි මම Blogger මෙතනදී තෝරගත්තේ. මොකද අපිට ඉස්සරහ වීඩියෝ ක්‍රියේට් කරනකොට අපිට ගොඩාක් වැදගත් වෙනවා මෙන්න මේ විදිහට Blogger site එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් මේ විදිහට නැති මේ වීඩියෝ එක බලපුවම මට තේරෙන්නේ නැති ඇත්තටම දෙයක් නැහැ නේ කියලා. උ දෙයක් නැහැ තමයි බ්ලොගර් කියලා කියන්නේ. අපිට ගොඩාක් ලේසියෙන් වෙබ්සයිට් හදන්න පුළුවන් විදිහට හදපු ප්ලැට්ෆෝම් එකක්. මේක Google තමයි රිලීස් කරන්නේ. මේක Google යටතේ තමයි දැන් මේකට තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේකට ඇඩ් අරගෙන ආදායමක් ගන්න. මම ඉස්සරහට කතා කරන්න කොහොමද අපි බ්ලොගර් සයිට් එකට ඩොට් ස්ට්‍රීම් එකේ වීඩියෝ ප්ලේයර් එක ඇඩ් කරලා ඒ වගේම මොනටැග් හරි මොනටැග් ඇඩ්සලා හෝ හිල්ටොප් ඇඩ් කියන ඇඩ් නෙට්වර්ක් වලින් එකක් කනෙක්ට් කරලා අපි කොහොමද ආදායමක් ගන්න කියලා. ඉතින් අපිට මේක ඩබල් ආදායමක් ගන්න පුළුවන්. මම ඉස්සරහට ඒක ගැන අනිවාර්යයෙන්ම කතා කරන්නම්. ඉතින් එන්න channel එක subscribe කරලා තියාගන්න. මොකද මම හිතනවා තව ඉස්සරහට වීඩියෝ එන්න තියෙනවා ගොඩක්. ඒ වීඩියෝ වලදී මේ බ්ලොගර් සයිට් එකක් ක්‍රියේට් කරන එක ගැන ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. හින්දා තමයි මම මේ වීඩියෝ එක කරේ. මොකද ඉස්සරහට අපි අනිවාර්යයෙන්ම වීඩියෝ වලදී කතා කරද්දී මේ බ්ලොගර් සයිට් එකක් ක්‍රියේට් කරන එක ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මම මේ විදිහට පොඩි වීඩියෝ එකක් අරන් ආවේ. එහෙනම් අද වීඩියෝ එකෙන් අපි ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද අපි මේ බ්ලොග් එකකිනුත් ආදායමක් ගන්න කියලා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.